යාළුවනි අදත් තාමතිකට අලුත් මලු ටෙක් වීඩියෝ එකකින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපි ඉස්සර ආසාන ෆ්ලෝ කරපු Windows 7 වල ආපු ගේම් ටික Windows 11 වලට 10 වලට ගන්න විදිය. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඒවත් වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන ඒකේ තියෙන ඒකේ සර්ච් බාර් එකට ගිහලා Windows 7 games කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මුලින්ම ලින්ක් එකට ගියාම අපි මෙන්න මේ වගේ page එකකට යනවා. එතකොට පේනවා මෙතන යටින් තියෙන download games කියලා අපි ඒක ක්ලික් කරගන්න. එතකොට පේනවා උඩට පොඩි ෆයිල් එකක් මෙතන ඩවුන්ලෝඩ් වෙනවා. අපි ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ අපි ෆයිල් එක තියෙන ලොකේෂන් එක ඕපන් කරගමු. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේක දැන් මෙතෙන්ට අවිලා තියෙනවා. අපි මේක ඩබල් ටැප් කරමු. ඊට පස්සේ ඒක ඕපන් වෙනවා. හරි ඉතින් ඔයගොල්ලන්ට තවත් දෙයක් කියන්න. ඉතින් මේ සමහර PC වල මුලින්ම ඉන්නේ ලැන්ග්වේජ් එක තෝරන්න. ඉතින් ඒකේ ලැන්ග්වේජ් එක තෝරන්න පස්සේ ඔයගොල්ලන්ට ගන්න මේක ඉංග්‍රීසි තෝරලා ඊපස්සේ ඔයගොල්ලෝ එනවා මේ වගේ වින්ඩෝ එකකට. ඉතින් ඒකට තියාම තියන්නේ ඔයගොල්ලන්ට ඕන ගේම් වලට ටික් එක දාගන්න එක. ඉතින් මම මෙතනට මේ chess වගේ ගේම් වල ටික් එක දානවා. ටික් එක දාලා ඉවරලා ඔයගොල්ලන්ට ගන්න තියෙන්නේ මේ යට තියෙන install කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරන් පස්සේ ඔයගොල්ලන්ට වෙන එක install වෙනවා. ඉතින් ඒක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ ෆිනිෂ් කියලා එකක් තියෙනවා. මේ ෆිනිෂ් කියන එක උඩ එකපාරට ටච් කරන්න. හරි ඉතින් දැන් ඒක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔයාලට පේනවා දැන් අපි වෙන බ්‍රවුසර් එකට යනවා. ඉතින් ඒක වැඩන්නේ අපිට අපි එකෙන් අයින් වෙමු. හරි ඉතින් මේ මම ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ ගේම් එක ඕපන් කරලා පෙන්නනවා. ඉතින් අපි මෙතන මුලින්ම මේකට ගියාම ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ S දෙයක් වගේ අයිකන් එකක් තියෙනවා. ඉතින් මට මතක ඇති අපි ඉස්සර Windows 7 වල ගැහුවා කේක් හදන ගේම්. ඊට පස්සේ එක කාඩ් තෝරන්නේ වගේ ඒවා. ඉතින් ඒ කාලේ ගහපු ගේම් දැන් Windows 11 වල 10 වල ඉන්නේ. ඉතින් මේක අපි ඒ කාලේ නම් ආසාවෙන් ගහපු ගේම් එකක්. ඉතින් දැන් නම් අපි වලට එච්චර කැමති නැහැ. ඒත් මේක ගහන්න ඉන්නේ කැමති කට්ටිය ඉන්නවා. ඉතින් ඒකට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඒකට වෙන මේ තවත් ඒවා තියෙනවා. ඒක කියන්නේ කාඩ් තෝරන්න. හරි ඉතින් අපි දැන් මේ ලිකමට කාඩ් එකක් තෝරලා බලමු. හරි ඉතින් අපි මේක ක්විට් කරලා අපි මේකෙන් එක්සිට් වෙමු. හරි ඉතින් මම මේකේ තව chess ගේම් එකක් ඩවුන්ලෝඩ් කරා. ඉතින් අපි chess එකක් දාලා බලමු. මම නම් ඉතින් මේකේ වැඩිපුරම ආස කරේ පොඩි කාලේ වෙන මේ chess ගේම් එකට තමයි. ඉතින් උඩට බලන්න මේකේ වැටෙන chess titans කියලා. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා අපිට ඉතින් මේක අපිට ඕන විදිහට මේ ඉත්තෝන්ගේ පාට බෝඩ් එකේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඒව දැන් මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝ බලලා හොඳ නම් තවත් කට්ටියට මේක ෂෙයා කරලා මට 1k ගහන්න සබ් එකක් දීගෙන ඉතින් තාමත් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යමු. හරි එහෙනම් follow අපි ගියා.